ඉතින් සුබ දවසක් හැමෝටම. මේ හෝමාගම නගරය අද යනවා මේ හෝමාගම නගරේ හතර වටේම ඇවිදින්න සංවර්ධන වැඩ කටයුතු කොහොමද කියලා බලන්න. ඉතින් channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානය වෙනකන් මොකද වෙන්නේ කියලා බලමු. වසර ගණනාවකට කලින් ඉඳලා මේ මාර්ග පද්ධතිය පුළුල් කරන වැඩේට අත ගහලා තිබුණත් ඒවා විවිධ හේතු නිසා ආර්ථික අර්බුද නිසා අතරමඟ නතර වෙලා තිබුණා. නමුත් දැන් මේ කටයුතු ඉතාම වේගෙන් සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන්. මේ හෝමාගම දියගම පාර හතරමං හන්දියෙන් හයි ලෙවල් මාර්ගයෙන් හෝමාගම දියගම පාර. ඉතින් මේ දියගම පාරත් මේ දවස්වල ඉතාම වේගයෙන් සංවර්ධනය වෙනවා. ඉතින් මම යද්දිත් මට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහට මිනුම් කටයුතු මේ මාර්ගය සංවර්ධනය කරන්න මේ වගේ මිනුම් කටයුතු සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මාර්ගය දෙපැත්තේ ඉඩකඩ ලබා ගන්න මෙන්න මේ වගේ ඉඩකඩ අරගෙන තියෙනවා. කාණු පද්ධතිය මේ කලින් තිබුණ කාණු පද්ධතියත් අලුතෙන් සකස් කරපු කාණු පද්ධතියත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පස් පුරවන මේ මාර්ගය ගොඩක් උඩට උස්සයි මම හිතන විදිහට. මෙන්න මේ වගේ පුළුල් වෙලා තියෙනවා පාර කලින් තිබුණු කාණු පද්ධතියත් එක්ක බලද්දි ගොඩක් දෙපැත්තෙන් ඉඩ අරගෙන තියෙනවා. මන්තිරු දෙකක් දෙපැත්තට ඉදි වෙයි කියලා තමයි ගොඩක් දුරට මට නම් හිතෙන්නේ. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් දියගම පාරේ දෙපැත්තෙම මන්තිරු දෙකකට අවශ්‍ය කරන ප්‍රමාණය විතර ඉඩ අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට ගොඩ නැගිලි ඉවත් කළා කාණු පද්ධතිය සකස් කරනවා දෙපැත්තේ කුඩා මාර්ගයක්. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එහා පැත්තෙත් පාරෙන් එහා පැත්තෙත් ඉඩකඩ අරගෙන තියෙන ප්‍රමාණය වලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඒ වගේම මම යන පැත්තෙත් හිතා ගන්න පුළුවන් නේද පාරේ කොච්චරක් පළල් වෙනවද කියලා. තියෙනවා වගේ තව දෙපැත්තට මෙන්න මේ ප්‍රමාණය පළල් වෙනවා. මේ තමයි කාණු පද්ධතිය තියෙන තැන. මෙන්න මේ පාරේ ඉඳලා ඔය කාණු පද්ධතිය ළඟට යනකම් දෙපැත්තටම මේ මාර්ගය දියගම මාර්ගය පුළුල් වෙනවා. බලා ගන්න පුළුවන් දිගටම මෙන්න මේ විදිහට සංවර්ධනය වෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හෝමාගම නගරයෙන් දුම්රිය පොළ පාර අතුරුගිරිය පාර. මේකත් අර වගේම තමයි. හන්දියෙන් උඩහට දුම්රිය පොළ පාර. මේකෙත් කාණු පද්ධතිය නිර්මාණය කරනවා. ඉතාම වේගෙන් වැඩ කටයුතු සිද්ධ වෙනවා මේකෙත්. මේ මාර්ගයත් එක්ක බලද්දී ඒ වගේම තව ප්‍රමාණයක් දෙපැත්තෙන් අරගෙන ඉඩ අරගෙන තමයි තියෙන්නේ. මේ කඩවල් ඉවත් කරලා තියෙනවා. කඩවල් ඉවත් කරලා ඒ වගේම මෙන්න මේ විදිහට පස් පුරවනවා කාණු පද්ධතිය ඉදි වෙනවා මේ වගේ හොඳ ඉඩ කඩ ඇතුව. මේ ප්‍රමාණයම පාරෙන් එහා පැත්තෙත් මේ විදිහටම සිද්ධ වෙනවා. මේ ඉඩ කඩම අරගෙන තියෙනවා. ඒතකොට මේ විදිහටම කාණු පද්ධතියක් පාරට එහා පැත්තෙනුත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගොඩනැගිලි ඉවත් කරපුවා. මෙන්න මේ විදිහට ගොඩනැගිලි ඉවත් කළා. ඒ අවශ්‍ය කරන ඉඩ කඩ අරගෙන තියෙනවා. මාර්ගය පුළුල් කරන්න අවශ්‍ය කරන ඉඩ කඩ අරගෙන තියෙනවා. මේ තියෙන්නේ පාරෙන් අනිත් පැත්ත. මේ පැත්තත් අර පැත්ත වගේම තමයි. බලා ගන්න පුළුවන් නේද මාර්ගයත් කාණු පද්ධතියත් අතර තියෙන ગેප් එක. ඒ ગેප් එක සම්පූර්ණයෙන්ම ඒ හරිය වෙනම මන්තිරුවක් ඉදි වෙනවා. ඉතින් ලොකු වැඩ ටිකක් සිද්ධ වෙනවා හෝමාගම නගරේ. දැන් මේ තියෙන්නේ හයි ලෙවල් මාර්ගය. මේ හයි ලෙවල් පාරෙත් බලා ගන්න පුළුවන් එහා පැත්තේ ඒත් පාර අර විදියටම තීරුවක් පුළුල් වෙනවා. ඒ වගේම කාණු පද්ධතිය නිර්මාණය වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි හයි ලෙවල් පාර තියෙන්නේ. මේ හරිය පුළුල් වෙනවා මාර්ගය. ඉතින් ලොකු සංවර්ධන වැඩ කටයුතු ටිකක් මේ දිගටම කාණු පද්ධතිය වැටෙනවා. මේ තියෙන්නේ හයි ලෙවල් පාර හෝමාගම හන්දියෙන් කොළඹ පැත්තට. මේ ටික පහුගිය දවස්වල සංවර්ධනය කරා කාපට් එක අතුරලා සුළු වැඩ ටිකක් තියෙනවා තවමත් ඉතුරු වෙච්ච. ඉතින් මෙන්න මේ විදිහට තමයි හෝමාගම වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ සංවර්ධන වැඩ ටික. ඉතින් අපි ගොඩක් වීඩියෝ මේ වගේ දාලා තියෙනවා. ගිහිල්ලා channel එකේ බලන්න. අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් ඔයාලට නරඹන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම.